ආයුබෝවන් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මුළු රටක් කම්පනයට පත් කරමින් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් මෙලවින් සමුගත් භූමි ගැන ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුරතූරිය සැබූ සංවේදී සටහන ගැන කලා ශේත්‍රයේ මෙන්ම ඡායාරූපකරණ ශේත්‍රයේද බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් දක්ෂ ඡායාරූප ශිල්පියෙකු වුණු භූමි වික්‍රමසිංහගේ හදිසි වියෝව මේ වන විට බොහෝ දෙනෙකු දැඩිසේ කම්පනයට පත් කර තිබෙනවා. භූමි වික්‍රමසිංහ යනු මෙරට ඡායාරූපකරණ ශේත්‍රය තුළ වෙනස්ම සලකුණක් තැබූ නිර්මාණ ශිල්පියෙක්. සාමාන්‍ය රාමුවෙන් ඔබට ගොස් කැමරා කාචයෙන් ඔහු දුටු වෙනස්ම හැඩතල සහ නිර්මාණශීලී බව නිසාම ලංකාවේ විශාල පිරිසක් ඔහුගේ ඡායාරූපවලට දැඩිසේ ආදරය කළා. ඔහුගේ මේ හදිසි නිහඬ සමුගැනීම සමස්ත ශේත්‍රයටම කිසිදා පිරවිය නොහැකි විශාල අඩුවක් බව බොහෝ දෙනාගේ අදහසයි. ඔහුගේ වියෝවත් සමග කලාතරුමෙන්ම ඔහුගේ සමීපතමයන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සිය කඳුළු පිරි ශෝකය ප්‍රකාශ කරමින් සිටිනවා. ඒ අතරින් ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරිය තබා තිබූ අතිශය සංවේදී සටහන කාගේත් නෙතට කඳුලක් එක් කිරීමට සමත් වුණා. එහෙනම් අපි ඉස්සරින්ම උදාරි තැබූ එම සටහන බලලා එමු. නිවන් සුව ලැබේවා මගේ මල්ලිට. හැමදාම මගේ සොඳුරු මතකයක් වෙලා ඉඳීවි. ආදරෙයි ගොඩාරියක්. මේ සසරේදී කොතනකදී හරි නැවත හමු වෙමු. අන්න ඒ විදිහට තමයි උදාරියම සටහන තවා තිබුණේ. ඉතින් තම සොහොයුරකු හා සමාන වුණු භූමිට උදාරිසිය ආදරය පුද කරමින් සමුදුන්නේ ලෙසින්. ජීවිතයේ ඊතා කෙටි කලක් තුල බොහෝ දෙනෙකුගේ හිත් දිනාගත් ආදරණීය රූපවාදකයෙකු වුණු භූමි වික්‍රමසිංහයන් ඒ සොඳුරු මතකයන් පමණක් අප අතර ඉතිරි කරමින් මෙලෙස සමුගන්නට සිදුවීම කාටත් දරාගත නොහැකි වේදනාවක් වී තිබෙනවා. මේ ගැන ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකටත් ලයික් එකක් දාලා මේක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.